We don't want this. We want to work with you as a friend and ally. An act of war. That is how billionaire investor Warren Buffett describes Donald Trump's tariffs. But unfortunately, there's one person that should be held accountable, and that's President Trump. Hello, welcome to my 11th podcast. වෙළඳ යුද්ධය පටන් ගත්ත කිව්වොත් ඒක හරියටම හරි. මොකද ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ 125ක තීරු බදු එහෙම නැත්නම් ටැරිෆ් ආසන්නව තියෙන රටවල් දෙක කැනඩාව මෙක්සිකෝ මේවට 125ක බදු ගහනවා කියලා කිව්වා. ඊට පස්සේ චයිනා වලට 10%ක බදු ගහනවා කියලා කිව්වා. හැබැයි දැන් 10 120 වුණා. මේ තීරු බදු පෙබරවාරි වල ක්‍රියාත්මක කරනවා කියලා තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් ඉස්සල කිව්වේ. හැබැයි පෙබරවාරි වල කරන්න බැරි වුණා. එයා ඒකට එක කන්ඩිෂන්ස් තමයි. ඉතින් මම ඉස්සල වීඩියෝස් කරා අයියා පෙබරවාරි කරේ නැත්තේ කියලා. හැබැයි දැන් මාර්තු 4 වෙනිදා එයා ඒක ඔෆිෂියලි කැනඩාව මෙක්සිකෝ ඊට පස්සේ චයිනා මේවට ගැහුවා ඉම්පෝර්ට් ටැරිෆ්. ඉතින් කැනඩාවයි මෙක්සිකෝවයි චයිනයි මේ රටවල් තුන කොහොමද මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ටැරිෆ් ප්ලෑන් එකට රියැක්ට් කරන්න කියලා අද කතා කරමු. ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සිකියුටිව් ඕඩර් එකක් රිලීස් කරා කැනඩාව ඉදලයි මෙක්සිකෝ ඉදලා යන ප්‍රොඩක්ට්ස් හැම එකටම 125ක තීරු බදු ගහනවා කියලා. හැබැයි මෙතන හැම දෙයකටම නෙමෙයි කැනඩාවෙන් එන බල ශක්තිය එහෙම නැත්නම් එනර්ජි ප්‍රොඩක්ට්ස් වලට එනර්ජි සර්විසස් වලට 10% විතර ටැක්ස් එක ගන්න 125ක නෙමෙයි කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් කියනවා. ඒ කියන්නේ දැන් කැනඩාව ඉදලා යන හැම goods and services වලටම 125ක ඇමරිකාවෙන් ටැක්ස් එකක් ගහනවා. මේකට මේ රටවල් කැනඩාව මෙක්සිකෝ වගේ රටවල් නිකන් බලන් ඉන්නෙත් නෑ. කැනඩාවේ තාවකාලිකව දැන් ඉන්න ප්‍රයිම් මිනිස්ටර් ඒ කියන්නේ ජස්ටින් ට්‍රූඩෝ ඇවිල්ලා කිව්වා අපි මේක නිකන් බලන් ඉන්නේ අපිටත් මේකට අනිත් පැත්තට තිරුබදු ගහන්න යනවා කියලා. ඉතින් යා කියන විදිහට මේක අසාධාරණව ගහපු unjustified and unreasonable tariff plan එකක් කියලා තමයි ජස්ටින් ට්‍රූඩෝ කියන්නේ. මේත් එක්ක තව නොටිස් කරන්න ඕන දෙයක් තමයි කැනඩාවේ ප්‍රයිම් මිනිස්ටර් ජස්ටින් ට්‍රූඩෝ ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට මෝඩයි කියලා කියනවා මේ ගන්න තීරණය හින්දා. ඉතින් යා කියන විදිහට මේ ටැරිෆ් එක පටන් ගත්තොත් හැමෝම පරදිනවා. ඒක ඇත්ත කතාවක්. මොකද කැනඩාවෙන් යන ප්‍රොඩක්ට්ස් US වලට ඒක ගාණ වැඩි කරොත් එimhe US මාකට් එකේ තියෙන ප්‍රයිසස් වැඩි වෙනවා. ඒත් එක්කම US මාකට් එකේ තියෙන ප්‍රයිස් එක වැඩි වෙන. ඒ කියන්නේ ඉන්ෆ්ලේෂන් වැඩි වෙනකොට අන්එම්ප්ලොයිමන්ට් රේට් එකත් ගොඩක් බලපානවා. ඒ වගේම කැනඩාවෙත් කැනඩාව විදලා යන ප්‍රොඩක්ට්ස් වල ගාණ වැඩි වුණාම ඒකේ තියෙන සේල් එක අඩු වෙනවා. ඉතින් ඒකෙන් ආයි කැනඩාවටත් මේක ලොකුවට බලපානවා. ජස්ටින් ට්‍රූඩෝ කියන හැටියට ඉන්ෆ්ලේෂන් ඒ කියන්නේ උද්දමනය වැඩි වෙනවා. ඒත් එක්කම මාකට්ස් කෙලිම කඩා වැටෙනවා. ඒකට උදම උදාහරණය තමයි ටාගට් කියන්නේ ඇමරිකාවේ තියෙන සුපර් මාකට් චේන් එක. ඉතින් මේ රීටේල් චේන් එකේ ආයිති CEO ඇවිල්ලා කියනවා ඊළඟ සතියේ ඉඳලා ටාගට් එකේ විකුණන ගොඩක් ප්‍රොඩක්ට්ස් වල ගණන් වැඩි වෙනවා කියලා. But if there's a 25% tariff, those prices will go up. For things like what? Strawberries, avocados, bananas, what are we talking You've about? got that list right. Is that so that those are some of the key items. And those prices could change within days in the Could stores. change certainly over the next week. ඒත් එක්කම අපිට තව නොටිස් කරන්න ඕන දෙයක් තමයි ටාගට් එකේ තියෙන මාකට් ෂෙයා එක එකපාරටම ඩ්‍රොප් වුණා මේ ගිය දවස් දෙක තුන ඇතුළත. ඉතින් මේ වගේ ගොඩක් රීටේලර්ස්ලා එහෙම නැත්නම් මේ වගේ ගොඩක් ඔන්ටර්ප්‍රීනියර්ස්ලාට මේක ගොඩක් බලපානවා ඇමරිකාවේ ඉන්න. මම හිතන්නේ ඒකෙන්ද තමයි ස්ටොක් මාකට් එකටත් මේක බලපෑවේ මේ ගිය දවස් දෙක තුන ඇතුළත. ඊට පස්සේ ජස්ටින් ට්‍රූඩෝ තව කතාවක් කියනවා. ජස්ටින් ට්‍රූඩෝ කියනවා මේ ටැරිෆ් එක ගැහුවේ ෆෙන්ටනල් කියන ඩ්‍රග් එක මේ බෝඩ් එකෙන් ක්‍රොස් කරලා එන හින්දා ඇමරිකාවට කියලා. ඉතින් යා කියනවා අපි පුළුවන් තරම් අපි ඉන්වෙස්ට් කරා. අපි ඩොලර් මිලියන 300ක් වියදම් කරලා මේ බෝඩ් එක ප්‍රොටෙක්ට් කරනවා. ඒත් එක්කම ඩ්‍රග් කාටෙල්ස් 7ක් ටෙරරිස්ට්ලා කියලා හඳුන්වා දෙනවා. ඉතින් මේ වගේ දේවල් කරාට පස්සේ තමයි මේ ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වගේ දේවල් කියන්නේ. එයා හිතලා තියෙන මේ ටැරිෆ් ප්ලෑන් එක తాවකාලිකව නවත්තලා කියලා. හැබැයි ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් කියන හැටියට එහෙම දෙයක් වෙලා නැහැ. ඩොනල්ඩ් ට්‍රම්ප් කොහොමද මේ බද්ද ගහනවා කියලා තමයි දැන් කියන්නේ. මේකට කැනඩාවේ ආණ්ඩුව මොකද කරන්නේ? කැනඩාවේ ආණ්ඩුව මාර්තු 4 මේ ටැක්ස් එක ඩොනල්ඩ් ට්‍රම්ප් ගහපු වෙලේ ඉඳලා 125ක ටැක්ස් එකක් ගහනවා ඇමරිකාවේ ඉඳලා එන ඉම්පෝර්ට්ස් වලටත්. ඒ කියන්නේ ඩොලර් බිලියන 30ක ඇමරිකාවේ ඉඳලා එන ඉම්පෝර්ට්ස් වලටත් 125ක ටැක්ස් එකක් ගහනවා. ඉතින් මෙතන අදාළ වෙන orange juice, peanut butter, coffee, beer, appliances, clothes and even motorcycles. මේ වගේ ගොඩක් ranges වලින් ඒවා ඔගට පේනවා මේ ලිස්ට් එකේ. මේ වගේ ගොඩක් ranges වල තියෙන ඒවට 125ක බද්දක් ගහනවා ඇමරිකාවේ ඉඳලා කැනඩාවට එන. ඉතින් ෆස්ට් ස්ටෙප් එක තමයි මේ පළවෙනි බිලියන 30 මේ අයිඩෙන්ටිෆයි කරපු ප්‍රොඩක්ට්ස් වලට 125ක ටැක්ස් එකක් ගහනවා. එයාගේ දෙවෙනි ස්ටෙප් එක තමයි ඇමරිකන් ඩොලර් බිලියන 155ක ප්‍රොඩක්ට්ස් වලට ඒ කියන්නේ එතන තියෙනවා වාහන, fruits, vegetables, electronics ඒ වගේ ගොඩාක් නොයෙකුත් දේවල් තියෙනවා. ඒවට එයා දෙවෙනි ස්ටෙප් එක හැටියට ටැක්ස් එක ගහනවලු 125ක. ඉතින් මේකෙන් වෙන්නේ කැනඩාවේ තියෙන බඩුත් එක වර්ගයේ තියෙන බඩු ඇමරිකාවෙන් එන හැම එකටම ටැක්ස් එක ගෙවට පස්සේ මෙහි තියෙන බඩුත් ගණන් වැඩි වෙනවා. ඒත් එක්කම තව නෝටිස් කරන්න ඕන දෙයක් තමයි කැනඩාවේ ඉන්න ගොඩක් කෙනේඩියන්ස්ලා රිජෙක්ට් කරනවා දැන් ඇමරිකන් ප්‍රොඩක්ට්ස් ඇමරිකන් සර්විසස්. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මම දැක්ක ගොඩක් කට්ටිය Netflix එහෙම අන්ඉන්ස්ටෝල් කරලා තියෙනවා. එහෙම නැත්නම් Meta වල තියෙන Facebook, Instagram ඒ වගේ ඒවාත් අන්ඉන්ස්ටෝල් කරලා තියෙනවා මේ ගිය සති දෙක තුන ඇතුළත. ඉතින් මේ ට්‍රේඩ් වෝ එකකින් වෙන්නේ මේ රටවල් දෙක අතර විතර නෙමෙයි මේ ට්‍රේඩ් වෝ එකකින් ඉන්ෆ්ලේෂන් වැඩි වෙනවා. ඒ වගේ ගොඩක් නොයෙකුත් අපිට පේන්නේ නැති දේවල් මේ රටවල් දෙක ඇතුළත වෙනවා. ඒත් එකම තව නෝටිස් කරනවා දැක් තමයි කැනඩාවයි US මේ දෙක ඇත්තටම ලොකු රිලේෂන්ෂිප් එකක් දරනවා ගොඩක් කාලෙක ඉඳලා. ඉතින් කැනඩාවයි ඇමරිකාවයි අතර දවසකට
බිලියන 2.5ක goods and services board එකෙන් cross කරනවා කියලා තියෙනවා. ඉතින් මේක කොච්චර ලොකුට බලපානවද කියනවා නම් මෙන්න මේ ෆැක්ට් එක ඇති අපිට තේරුම් ගන්න කොච්චර ලොකුට මේක බලපානවද කියලා. ඒත් එක්කම කියනවා කැනඩාව තමයි ඇමරිකාවේ ඉන්න ලොකුම ඉම්පෝර්ටර්. ඒ කියන්නේ ඇමරිකාවෙන් වැඩියම ප්‍රොඩක්ට්ස් එවන්නේ කැනඩාවට. කොච්චර ප්‍රොඩක්ට්ස් යනවද කියනවා නම් චයිනා, ජපාන්, ෆ්‍රාන්ස්, UK මේ රටවල් ඔක්කොම එකට කම්බයින් කරත් කැනඩාවට යවන තරම් ප්‍රොඩක්ට්ස් එවන්න නැහැලු ඇමරිකාවෙන් වෙන කොහෙටවත්. අපි දැන් කතා වුණේ කැනඩාවේ ජස්ටින් ට්‍රූඩෝ කරන්න යන දේවල්. හැබැයි මෙතනින් එහා ගිහලා එයා තවත් දේවල් කරනවා කියලා කියනවා. G7 රටවල් වලින් ගත්තොත් එimhe කැනඩාව තමයි අඩුම debt percentage එක තියෙන්නේ. ඉතින් ඒත් එක්කම කැනඩාව තමයි ලෝකේ වැඩියෙන්ම ඇල්කොහොල් ඉම්පෝර්ට් කරන්නේත්. කොච්චර ලොකුද කියනවා නම් 2023ට විතරක් ඇමරිකන් ඩොලර් බිලියන 1.7ක ඇල්කොහොල් විතරක් ඉම්පෝර්ට් කරලා තිනවා කැනඩාවට. ඉතින් මෙතන මේ ඉම්පෝර්ට් කරන 1.7 බිලියන් වලින් ගොඩක් එන්නේ ඇමරිකාවෙන් තමයි. හරි අපි දැන් බලමු ඔන්ටාරියෝ වල ප්‍රීමියර් ඩක්ෆෝඩ් මොකද්ද කිව්වේ කියලා මේ ඇල්කොහොල් කන්සම්ප්ෂන් එක ගැන. Starting today, LCBO, the largest purchaser of alcohol in the world, will begin removing U.S. products from its store shelves. This is an enormous hit to the American producers. Every year, the LCBO sells nearly $1 billion worth of U.S. wine, beer, cider, seltzers, and spirits. ඉතින් අපිට බලා ගන්න පුළුවන් වෙනවා ඔන්ටාරියෝ වල තියෙන Liquor Control Board of Ontario. ඒ කියන්නේ එහෙම නැත්නම් LCBO කියලා කියන මේ බෝඩ් එකෙන් කරපු දේ. ඒත් එක්ක අපිට බලා ගන්න පුළුවන් වුණා LCBO වෙබ්සයිට් එක තනිකරම ඊයේ දවස් ඇතුළත unavailable. ඒ කියන්නේ ඒගොල්ලෝ කෙලිම වෙබ්සයිට් එක ටේක් ඩවුන් කරලා තිබ්බා මේ ඇල්කොහොල් ඔක්කොම අයින් කරනකම්. ඉතින් මේකෙන් ඇත්තටම ලොකුවට බලපාන්නේ සමහර ස්ටේට්ස් තියෙන ඇමරිකාවේ. දැන් උදාහරණ ගත්තොත් එහෙම කෙන්ටකි කියන ස්ටේට් එකෙන් වැඩියම බර්බන් කියන ඇල්කොහොල් වර්ගය තමයි වන්නේ ඔන්ටාරියෝ වලට. එච්චර තරක් නෙමෙයි ඩක්ෆෝඩ් කියන ඇමරිකාවට දෙන කරන්ට් එක එහෙම නැත්නම් ඉලෙක්ට්‍රිසිටි කෙලින්ම කපනවා කියලා ස්ටේට්ස් තුනකට. ඉතින් යාකින් හැටියට මේ ස්ටේට්ස් තුන ඒ කියන්නේ නිව්යෝර්ක් ගත්තොත් එහෙම 1.5 මිලියන් විතර ගෙවල් වලට පවර් දෙන්නේ ඔන්ටාරියෝ වලින්. ඉතින් මේක කෙලින්ම කපනවා කියලා කියනවා මේ ටැරිෆ් එක ඉස්සරහට දිගටම ගියොත්. ඉතින් ඩක්ෆෝඩ් මෙහෙම කියනකොට කැනඩාවේ තාවකාලිකව දැන් ඉන්න ප්‍රයිම් මිනිස්ටර් කියනවා එයා EI බෙනිෆිට්ස් වැඩි කරනවා කියලා මේ ප්‍රශ්නේ හින්දා. EI බෙනිෆිට්ස් කියන්නේ එම්ප්ලොයී ඉන්ෂුරන්ස්. ඒ කියන්නේ කවුරු හරි එක්කෙනෙක් කම්පැනි එකෙන් අයින් කරොත් එහෙම යාට EI එහෙම නැත්නම් එම්ප්ලොයී ඉන්ෂුරන්ස් ක්ලේම් කරන්න පුළුවන් යම් කිසි කාලයක් වෙනකන්. ඉතින් ඒ වගේම යා කියනවා සපෝට් දෙනවලු මීඩියම් සයිස් සහ ස්මෝල් ස්කේල් බිස්නසස් වලට. ඒත් එක්කම යා එක තැනකදී කියනවා ඉන්ට්‍රෙස්ට් රේට් එක අඩු කරනවා කියලා මෙහෙම ගියොත් එමේ ඉස්සරහට. ඒතකොට බැංක්ස් වලින් හැමෝටම ලෝන්ස් ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ බිස්නස් එක රන් කරන්න කියලා. මේ වෙන්න යන දේවල් වලින් අපිට ඇත්තට මොකද්ද හිතා ගන්න පුළුවන්. මේ රටවල් දෙක විතර නෙමෙයි වෙන රටවල් වලටත් මේකින්ද බලපානවා. ඉතින් මේ කරපු දේෙන් වෙන රටවල් වලත් උද්දමනය වැඩි වෙනවා. ඒත් එක්කම මිනිස්සුන්ට ජොබ් නැති වෙනවා. ඉතින් මිනිස්සුන්ට ජොබ් නැතුණාට පස්සේ කන්සම්ප්ෂන් එකටත් ආයි බලපානවා ඒක. ඊට පස්සේ මේ රටේ ඉකොනොමි එකට එක දරා ගන්න බැරි වෙනවා. ගොඩක් නිවුස් channels වල කියූප හැටියට ඇමරිකාවට ඉන්න ආසන්නම සහ හොඳම මිත්‍රයා හැටියට හිටපු කැනඩාව දැන් ඒක තනිකරම හාත්පසින් වෙනස්. කැනඩාව ඉන කට්ටිය දැන් කතා කරන්නේ ඇග්‍රෙසිව් විදියට. කැනඩාව ඉන කට්ටිය දැන් කතා කරන්නේ මේකට රිටැලියේට් වෙන්න. ඉතින් අපිට එක දෙයක් හරියටම කියන්න පුළුවන් මේකේ ඉන්ෆ්ලේෂන් රේට් එක, අන්එම්ප්ලොයමන්ට් රේට් එක ගොඩක් බලපානවා. ඉස්සරහට මේ රටවල් දෙක ඇතුළත ඒත් එක්කම ගෑස් ප්‍රයිසස් එහෙම නැත්නම් ඔයිල් ප්‍රයිසස් වලටත් මේක ලොකුටම බලපානවා මේ රටවල් දෙකට. ඉතින් ඔයගොල්ලෝ හිතන්නේ මේක දිගටම යයි කියලාද? ඔන්ටාරියෝ ඉන්න ඩක්ෆෝඩ් ඇමරිකාවට කරන්ට් එක කපයිද? අපි බලමු ඉස්සර සතිවල මොනවද වෙන්නේ කියලා. හරි එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට හෙල්ප්ෆුල් වුණා කියලා පොඩි හරි අන්ඩර්ස්ටෑන්ඩින් එකක් ගන්න මේ රටවල් දෙක අතර මොකද වෙන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න. හරි එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හැම වෙනකම් thanks for watching. bye.